Hi everyone, welcome back to Satmi Abevardhan YouTube channel. ඉතින් කොහොමද යාළුවනේ ඔයගලන්ට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. පොඩ්ඩක් මං ෆෝන් එක හිමිහි කරගත්තා මේ. ඒකට මට වැඩ කරන ගමන් මේ කියවන්න ලේසි. අද අපි යනවා. කොහෙද ගෙස් කරන්න බලන්න කොහෙද අපි යන්නේ කියලා. ඉතින් හැමදාම වගේ මේ වීඩියෝ එක පටන් ගද්දී මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් subscribe කරලා මට support එකක් දෙන්න. ගණන් ගන්න එපා මේ ඔයගලන්ට වටා පිටාවෙන් සද්ද ඇහෙනවා. ඒ අපේ අක්කා මේ සින්දු දාලා. කාලෙකට පස්සේ කෙල්ලෙක් දැක්කා කොක්ටේල් එක මැද්දේ. අර ඩයිස්ගේ නංගිද බුදු අම්මෝ ලස්සන අදලක් වැනිය ගොබරන්නේ ධම්මික පැනිය. ඉතින් යාළුවනේ මේ විදියට මම දැන් මගේ මේකප් වැඩේ පටන් ගත්තා. මෙතන ඉඳන් මම වොයිස් කට් එක කරන්නම් මොකද අපේ අක්කා හයියෙන් සින්දු දාගෙන අහනවා කියන දෙයක් මෙලෝඩියක් ඇහෙන්නෙත් නෑ. මාත් නටනට මගේ වැඩේ මම කරගත්තා. අද ටිකක් ලස්සනට යන්න බෑ. ඒ නිසා චුට්ටක් මේකප් කරගන්න හිතුවා. සමහරුන්ට නම් හිතාගන්න පුළුවන් ඇති අපි අද කොහෙද යන්නේ කියලා. ඒත් සමහරුන්ට නම් බැරුව ඇති. කොහොම වෙතත් දෙගොල්ලොම වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. සාමාන්‍යයෙන් මං ඉතින් ගමන් බිමන් යන්නේ අම්මා එක්කමනේ. අම්මයි මායි අම්මයි. අද අපි 3 දෙනාම යනවා. අනික අපි මේ ගමන ප්ලෑන් කරේ සතියකට දෙකකට විතර කලින් ඉඳන්ම තමා අපි මේ ගමන යන්න රෙඩි වුණේ. දැන්නම් යාළුවනේ සෑහෙන දුරට මගේ මේකප් වැඩේ නම් ඉවරයි. පැය ගානක් තිස්සේ මම ඒක තමයි කළේ. අක්කයි අම්මයි නම් මේ වෙද්දි රෙඩි වෙලත් ඉවරයි. සුපුරුදු පරිදි මං තමයි හැමදාම වගේ පරක්කු. අද මේ ගමනට ඉතින් මං දැන් මේ වැඩෙත් ඉවර කරගෙන නෑ ඒත් ඉවර නෑ. ඉවර නෑ තව තියෙනවා. තව පොඩි වැඩක් තියෙනවා. ඊළඟට ඒ වැඩෙත් කරගත්තාම මමත් රෙඩි වෙලා ඉවරයි. ඔන්න යාළුවනේ ඉතින් මම වීඩියෝ එක මැදදී ආයෙත් මතක් කරනවා ඔයගොල්ලෝ මගේ මේ වීඩියෝ එක බලන්නේ පළවෙනි පාරට නම් මගේ වීඩියෝ එකක් බලන්නේ අනේ ප්ලීස් subscribe කරලා support එකක් මට දෙන්න. like එකක් දාන්නත් අමතක කරන්න එපා වීඩියෝ එක අන්තිමට. කොණ්ඩේ තමයි දැන් අයන් කරගෙන තියෙන්නේ.
ඔන්න ගයිස් බලන්නකො මම ඔන්න ගැම්මෙන් පටන් ගත්ත මගේ කොණ්ඩේ අයන් කරන්න කියලා. ඒත් ඒ වැඩේ සාර්ථකව නිමා කරගන්න බැරි වුණා. හේතුව ඕගලන්ට ඉස්සරහට බලන්න පුළුවන්. ඒක මං දැම්මම කියලා දානවා. මේකයි අයන් කර කර ඉන්න ගියාම ගොඩාක් වෙලා යනවා. මට ඒක හරියට හිමීට කරගන්න හම්බුනේ නැහැ. ටටක් ගාලා කරගත්තා. ඒක එතකොට හරියට උනේ නැහැ. අපේ අනිත් දෙන්නට හදිස්සිය ඕගලන්ට පේනවා ඇති සැරින් සැරේට අම්මා කාමරේට ඇවිල්ලා කියනවා ඉවර නැද්ද ගාලා. ඉතින් එහෙම කරද්දි ඉතින් මේක මට ඉක්මනට කරගන්න බෑනේ. මේ අනික මම නාලා හිටියේ එතකොට කොණ්ඩෙත් එතයි. ඉතින් කොහොම හරි මට ඒක සාර්ථක ලෙස නිමා කරගන්න බැරි වුණා. ඔය ඉන්නේ අපේ චූටි අක්කා. එයා හිතන් ඉන්නේ ආ රෝස මලක් කියලා. මේ වීඩියෝ එක එඩිට් කරන කලින් ඉඳන්ම මට එයා කියලා තිබ්බා මෙන්න මේ ටික වීඩියෝ එකේදී කියන්න කියලා. ඉතින් ගයිස් ඕන මම ඒකත් කිව්වා සජී. මේ ඉන්නේ අපේ අම්මි බබා. ගයිස් අපි දැන් යන්න තමයි හදන්නේ. මම නම් බාබි ලුකින් නෑ ඉතින්. මම ඒක දන්නවා. අපි ගිහිල්ලා අපි කොහෙද දැන්? සී. ගියාම ඔයගලන්ට එතනින් අපි ඔයගලම ආයි සම්බන්ධ කරගන්නම්. රැඩි සිටින්න subscribe නොකරපු අය දැන්ම subscribe කරන්න. bye. ඇත්තටම guys මට මේ voice cut එක කරද්දි මම දක්වන්නේ මම මේකේ කොහෙද යන්නේ කියලා mention කරලා නැතුව ඇති කියලා. ඒ උඩට මම අන්තිමට කිව්වනේ. හරි දැන් ඔයගොල්ලෝ දන්නවා ඉතින් අපි තුන්දෙනාම රෝස පාටත් අඳගෙන කොහෙද යන්නේ කියලා. අපි යන්නේ බාබි බලන්න. ඉතින් මේකට තමයි අපි සති දෙකකට කලින් ඉඳන් plan කළේ. ඉතින් කොහොම හරි අපි අන්තිමට අපි ආසාවෙන් හිටපු ගමන අපිට යන්න පුළුවන් වුණා. කෙසේ වෙතත් මම මේක වීඩියෝ කරන දවසට පස්සේ සති 3-4ක් ගියාට පස්සේ තමයි මම ඉතින් මේ වීඩියෝ එක එඩිට් කරලා YouTube එකට දාන්නේ. චුට්ටක් කම්මැලිකම වැඩි ඉතින් මගේ. මේ හරියෙන් යද්දි නම් මාර එක ලස්සන ගොඩාක් පින්තූර තිබ්බා ගොඩක් මේ චිත්‍ර ඇඳපුවා. ඉතින් මං ඉඳලා හිටිය ගමන් මෙහෙම ගොඩක් එළියට බහින්නේ. මොකද ඉස්කෝලේත් යන්නේ නැති නිසා ක්ලාසස් උත් මං කරන්නේ ඔන්ලයින් නිසා එළියට යන්න සෙට් වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ දෙයක් දැක්කම ඉතින් එකපාරට මගේ ඇහැ යනවා. ඔන්න ගයිස් මේ අපි පහු කරන් යන්නේ ගංගාරාමේ. ඉතින් දැන් අපි ළඟ ඉන්නේ. අපි අද යන්නේ කොළඹ සිටි සෙන්ටර් එකට. ඇතුළට ගියාට පස්සේ ආයෙ ඔයගලව සම්බන්ධ කරගන්නම්. සර්ච් ඔන්න ගයිස් අපි කොළඹ සිටි සෙන්ටර් එක ඇතුළට ආවා. අපේ ෆිල්ම් එකේ ටයිම් එක තිබ්බේ 4:30 වලට කියන්නේ අපි දැන් හරිම වෙලාවට ආව කියන්නේ 4:30 වලට විනාඩි 2-3යි වගේ මදි වෙලා තිබ්බේ. ඉතින් අපි තාත්තට දාලා අපි අවශ්‍ය තැනට ගියා. අපි එතනට යද්දි තමා දැනගත්තේ තාම මූවි එක පටන් අරගෙන නෑ. තාම එළියේ තමා කට්ටිය හිටියේ කියලා. ඉතින් අපි මෙන්න මෙතනට ඇවිල්ලා ෆොටෝස් 2-3ක් ටක් ගාලා අරගෙන ආයෙ අපි ෆිල්ම් හෝල් එක ළඟට දිව්වා. මොකද අපිට ෆොටෝස් ගන්නත් ඕනේ, වීඩියෝ කරන්නත් ඕනේ, මූවි එක බලන්නත් ඕනේ. ඔක්කොම ටික කලබලේ කොහොම හරි කරගත්තා. සමහරුණා මම වීඩියෝ කරන එක දිහා නිකන් මැජික් වගේ බලාගෙන හිටියා. ඊළඟට අපි මෙතනට ආවිල්ලා මගේ ෆේවරිට් ෆ්ලේවර් එක කැරමල් පොප්කෝර්න්ස් අරගෙන අපි මූවි එක බලන්න ගියා. බලලා ඉවරලා දැන් එළියට එනමු.
අපි තුන්දෙනාම මූවී එක හරියට එන්ජොයි කළා. හරිම කියුට්, හරිම ලස්සනයි. ගොඩාක්ම ආස හිතුනේ ඒගොල්ලන්ගේ ඇඳුම් වලට තමා. කොහොම හරි මූවී එක ලස්සනයි. හොඳයි. බලපු නැති අය ඉන්නවනම් ඇවිල්ලා බලන්න. හරිම කියුට්ම කියුට්. ඊළඟට අපි මේ යන්නේ අපේ දින එක ගන්න තමා. මොකද දැම් වෙලාව අපි මූවිය එක ඉවර වෙලා ඇති වෙලාව 8:30 වගේ ඇති. මට හරියට මතක නෑ. කොහොම හරි ඩින එකට බිල සෙට් උනේ මට තමා. කොහොම හරි මම ඒකත් සතුටින් බාරගෙන අපි දැන් ඩින එක එන්ජොයි කරන්න තමයි යන්නේ. මොකද අපි මේ බඩගිනි හිටියේ අපි එද්දිත් 4 මාරයි හවස එළිනා මුකුත් කාලේ අර මූවී එක බල කාපු පොප්කෝන් ටික විතරයි. අපි ඩිනර් එක අරගෙන ඉවරුණාට පස්සේ ඉතින් අපි තුන්දෙනා ට්‍රුක් එකක් දාලා එතකන් CCC එක වටේ පොඩි රවුමක් දැම්ම ඇතුළෙම. ඉතින් ගයිස් මම මේ අතර මැදම කියන්නේ ඔගොල්ලෝ තාම මගේ channel එකට අලුත් කෙනෙක් නම් එහෙම නැත්නම් මම තාම subscribe කරලා නැත්නම් subscribe කරලා චූරි support එකක් දීලා like එකකුත් දාලා comment එකකුත් දාන්න අමතක කරන්න එපා. ඊළඟට අපි ඔය යන අතරේ ස්පාසි ලෝන් එක දැක්කා. ඊළඟට අම්මට ඒක දැකලා ඒක තිබ්බ විදිහට දැකලා ආස හිතිලා යන්න පොනි කියලා ගියා. ඒක මාර ලස්සනට මේ ඇත්තටම හදලා තිබ්බා. එක බොඩි ස්ප්‍රේ, සෙන්ස්, පර්ෆියුම්ස් හරිම සුවඳයි. ආස හිතෙනවා ඇතුළට ගියාම. ඉතින් ඔය විදිහට තමා අපේ පින් ඩේ අවුට් එක ඉවර උනේ. guys, අපේ vlog එක ඉවරයි. Thanks for watching. See you in next video. අපිව subscribe කරන්න අමතක කරන්න එපා. Bye. අපි දැන් ගෙදර යනවා. ඔයගොල්ලෝ දැන් නිදා ගන්නෝ. දැන් රැවෙලෝ. Bye. අම්මා bye. Say bye.
ඉතින් යාළුවනේ ඔන්න අපි දැන් මූවී එක බලලා ඉවරලා මෙන්න එළියට එනමු. ඕගොල්ලෝ එක්ක මම මූවී එකේ පුළුවන් හැම කෑලිම වීඩියෝ කරලා ඕගොල්ලෝ එක්ක ෂෙයා කරගන්න තමයි try කළේ. සෝ අපි තුන්දෙනාම මූවී එක නම් එන්ජොයි කළා. හරිම ලස්සනයි. මේ විදිහට තාම නම් මූවී එක යනවා ඇති. ඉතින් බලපු නැති අයට බලන්න කියලා කියනවා. ලස්සනයි ඒක. කියුට්. ඊළඟට අපි ගියේ අපේ ඩිනර් එක ගන්න. මේ වෙද්දි ටයිම් එක ඇවිත්ති 8:30 නැත්නම් 9 වගේ. කොහොම හරි ඩිනර් එකට බිල සෙට් උනේ මට තමා. කොහොමරි මම ඒක සතුටින් බාරගෙන ඊළඟට අපි ඩිනර් එක එන්ජොයි කරන්න තමා හදන්නේ. ඩිනර් එක අරගෙන ඉවරනාට පස්සේ එළියට එන ගමන් මම vlog එක ඉවරයි කී කෑ ගගා එනවා. සමහරු මන් දිහා නිකන් අමුතු විදිහට බලනවා ඉතින්. ඒක නිකන් ඉතින් වැඩි ගණන් නොගෙන මම මගේ වැඩේ කරගෙන එනවා. ඊළඟට කොහොම හරි අපි දැන් ගෙදර යන්න තමයි හදන්නේ. ටුක් එකක් දාලා ටුක් එක එනකන් ඉතින් අපි පොඩි මේක ඇතුළෙම වටයක් දැම්මා. ෆොටෝස් ගත්තා. ඊළඟට අපි ගියේ කොහොම හරි අපිට බල්ලහැට යද්දී ස්පාසිලෝන් එක දැකලා ඒකේ පෙනුමටම ආස වෙලා අම්මට යන්න ඕනි කියලා අතුලට ඊළඟට ඒකටත් ගියා. ගිහිල්ලා එක පර්ෆියුම්ස් මාර බොඩි ස්ප්‍රේ එහෙම මාර සුවඳ ඒවා තිබ්බා. ඉතින් මටත් ආසයි තුන try කරලා බලන්න. ඇත්තට මේක ඇතුළ ලස්සනයි. ආස හිතෙනවා දැක්කහම ඒගොල්ලෝ හදලා තියෙන විදිහට. ඊළඟට අපේ අම්මට යන්න ඕනේ කියලා අපි ස්පාසිලෝන් එක ඇතුළටත් ගියා. ඒක නෑ එක සුවඳ පර්ෆියුම්ස් බොඩි ස්ප්‍රේ තිබ්බා. හරිම සුවඳයි. මට ආසයි තුන try කරලා බලන්න. ඇත්තටම ඒක ඇතුළ මාර ලස්සනයි කලර්ෆුල්. ඒ ආසාවෙන් තමයි ඇතුළටත් ගියේ. එක ෆ්ලේවර්ස් වලින් ගොඩාක් තිබ්බා. ඊළඟට අපි මේ දැන් ගෙදර යන්න තමා හදන්නේ.